යුද්ධ කරනකොට අපෙන් අහලා නෙවෙයිනේ යුද්ධ කරේ යුද්ධ පටන් ගත්තේ. ඔයාලගෙන් අහලා යුද්ධ කරන්න ඔයාලා කවුද? මොම බේර ගන්න උනේ රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙවිල දෙස්සා ඔක්කොම උතුරේ ජනතාවත් දකුණේ ජනතාව ඇගෙනහිරෝ බටහිර ජනතාවත් සියල්ලම මගේ ජනතාව වශයෙන් තමයි මම සලකන්නේ. ඔයාලා කවුද? යුද්ධ කරනවා නම් යුද්ධ කරන්න මහින්ද රාජපක්ෂට අහන්න ඕන වෙලා තිබ්බේ මචං. මායිම් ගම්මානවල මැරිච්ච බඩදරු අම්මලාගේ. මායිම් ගම්මානවල බෙලි කපලා මරපු හාමුදුරුවෝ අම්මලා. සීමා බෝධිය ළඟ වෙඩි තියලා මරපු මිනිස්සුන්ගේ. මහ බැංකුවේ බෝම්බෙන් මැරිච්ච මිනිස්සුන්ගේ. ශගානක් මේ රටේ කොල්ල කෙල්ල යුද්ධෙට ගිහිල්ලා හිටියා. උන්ගේ. හැබැයි මං හිතනවා මහින්ද රාජපක්ෂ ඇහුවේ එක තැනකින් ඇහුවා මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්නද කියලා. කවුද? තමන්ගේ හෘද සාක්ෂි. තමන්ගේ හෘද සාක්ෂි. රටේ නායකයෙක් අහන්න ඕන වැදගත්ම තමයි තමන්ගේ හෘද සාක්ෂි. එහෙනම් අපි කියනවා හරිනේ මැඩම්. අහන්න ඕන එකෙන් අහලා කරේ. සෝරි ඕගොල්ලන්ගෙන් අහන්න බැරි වුණා නා. ඔව්. හරිනේ මැඩම් මේ නම්බරේ දෙන්න මහින්ද මහත්තයා කෝල් එකක් දෙන්න කියලා. ඒවනේ. සමාවෙන්න කියන්න. අහන්න බැරි වුණා. අනේ මේ සෝරි මේ අහන්න බැරි වුණා. ඉතින් අහන්න නැතුව අපි කරා. කරලා අපි ඉවරත් කරා. මේ සමාවෙන්න අපි රටට සාමයක් දෙනවා. අපි ඒකෙන් සමාව දෙන්න සෝරි. නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක්